සුබ දවසක් හැමෝටම මේ මම අද ඔයාලට පෙන්වන්න යන්නේ දකුණු කොරියාවේ මේ පොදු ප්‍රවාහනය පිළිබඳ වීඩියෝ එකක්. ඒ කියන්නේ මේ බස්, ට්‍රේන් සහ අනිත් හයිවේ පිළිබඳ වීඩියෝ එකක් තමයි මම අද ගේන්නේ ඔයාලට. අපි බලමු කොහොමද කියලා මේ පොදු ප්‍රවාහනය මේ පවත්වාගෙන යන්නේ කියලා. මේක ඉන්නේ කොරියාවේ බස් කාලසටහන. ඒ කියන්නේ දැන් මෙතන ඔයාලට පේනවා නම්බර්ස් කීපයක්. ඒ කියන්නේ රූට් නම්බර් කීපයක්ම මෙතන තියෙනවා. ඒ රූට් නම්බර් කීපයට අදාළ බස් මේ මම ඉන්න හෝල්ට් එකට එන ටයිම් එක තමයි මේ මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ 97 කියන බස් එක විනාඩි 6කින් එනවා. 912 බස් එක විනාඩි 23කින් එනවා. එහෙම තමයි පෙන්වන්නේ. හැබැයි අනිවාර්යෙන් ඒ ටයිම් එකට මෙතෙන්ට එනවා. විනාඩියක්වත් එහෙම වෙන්නේ නැහැ. 저선 212번 버스입니다. 감사합니다. 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 이번 정류장은 상암시장입니다. 다음 정류장은 동성 아파트입니다. නැත්නම් කාඩ් එකෙන් පේ කරන එක තමයි ලේසි. මම ඔයාලට කලින් පෙන්නුවේ එහෙම කාඩ් එකෙන් පේ කරලා බස් එකට ඇතුල් වෙන විදිය. 이번 정류장은 대조역입니다. 다음 정류장은 칠봉원역입니다. This stop is Daejeon Station. ඔයාලට කලින් ඇහුනේ මේ බස් වල අපි දැනට යන පාරේ තියෙන ස්ටේෂන් ටික ගැන විස්තර කරනවා. ඒ කියන්නේ දැනට මේ අපි ඉන්න ස්ටේෂන් එක, ඊළඟට තියෙන ස්ටේෂන් එක, ඊළඟට තියෙන ස්ටේෂන් එක, දැන් මේ නවත්තන ස්ටේෂන් එක මොකක්ද කියලා මේ එතන මේ රෙකෝඩ් එකකින් දැනුම් දෙනවා. ඒක තමයි අර ඔයාලට කලින් ඇහුනේ. ඔයාලට මේ පේන්නේ මෙහි තියෙන මැප් එක. මේකට කියන්නේ කකාව මැප් එක කියලා. ඒ මැප් එකට අපිට යන්න ඕන තැන දුන්නට පස්සේ අපි ඉන්න ස්ටේෂන් එකේ ඉඳන් එන බස් එක කොයි වෙලාවකින් දෙන්නේ, ඊට පස්සේ අපිට යන්න තියෙන දුර, අපිට මාරු වෙන්න තියෙන ස්ටේෂන්, ඒ සේරම පෙන්නනවා. මේ මැප් එක තමයි මෙහි ගොඩක් පාවිච්චි වෙන්නේ. මේ මැප් එක බලාගෙන මෙහි ඕනම තැනකට අපිට යන්න පුළුවන්. ඒ වගේම මේ මැප් එකේ තියෙනවා අපි බස් එකේද යන්නේ, පයින්ද යන්නේ, ඊට පස්සේ ටැක්සි එකද යන්නේ කියලා තෝරන්න. දැන් අපි බස් එකේ යනවා නම් අපිට ගමනට වැය වෙන ගාණ, අපි ටැක්සි එක යනවා නම් ඒ ටැක්සි ගාස්තුව කොච්චර දුරද, ළඟම පාර, ඒ සේරම මේකේ පෙන්නනවා. ඉතින් ගොඩක් මෙහි ප්‍රවාහනයේදී කියන්නේ ගමනාගමනයේදී ගොඩක් පහසුකම් දීලා තියෙනවා මෙහි අයට. ඒ විදිහට තමයි මේ මැප් එක ක්‍රියාත්මක වෙන්නේ. තියෙන්නේ මෙට්‍රෝ ලයින් එක දිගට වලට පේන්නේ ඒක. මේ අපි ඉන්නේ තේජෝ කියන ස්ටේෂන් එකේ. මෙට්‍රෝ ලයින් ස්ටේෂන් එකේ. අපි යන්න ඕන අංක 3ට මේ තියෙන්නේ අංක 2. මෙතනින් පහළට තමයි මේ අංක 3 තියෙන්නේ. මෙතනින් තමයි අපි යන්න ඕන.
ඔයාලට පේනවාද මේ සුයොන් කියන යොක් එකට තමයි අපි යන්න ඕන. මෙතන තියෙනවා කාඩ් එකෙන් තමයි පේ කරන්න තියෙන්නේ. මේකෙන් ටිකට් එකක් ගන්නත් පුළුවන්. ටිකට් එක ගන්නවට වඩා කාඩ් එකෙන් පේ කරලා මේ අනේක තමයි ලේසි තියෙන්නේ. මේ තියෙන මේ තියෙන්නේ එන්ටර් වෙන්න තියෙන තැන. මෙතනින් පේ කරලා ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේ කරන්නේ. 펜스입니다. මේ උඩට යන්න තියෙනවා. මේ තියෙන්නේ කෝච්චි යන පැත්ත. අරවල එහා පැත්තෙන් පේන්නේ කෝච්චි යන පැත්ත. තේජෝ ස්ටේෂන් එක. දැන් සුයොන් එකට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ කෝච්චි යන මැප් එක. කොතන ඉඳන් කොතෙන්ටද යන්නේ, මොන එකකට මාරු වෙන්න තියෙනවද, ඒ සේරම මේ මැප් එකේ දාලා තියෙනවා. මෙතන ඉතින් එන ඕන කෙනෙක්ට මේ ඕන දෙයක් ගන්න එහෙම පාසුකම් තියෙනවා. චපංගියක් තමයි මේ තියෙන්නේ. මෙයාලට පේන්නේ දැන් අපි යන්න තියෙන ට්‍රේන් එකේ නවත්තන ස්ටේෂන් එක තමයි මේ තියෙන්නේ. ඒ නවත්තන ස්ටේෂන් එක දාලා අංකයක් තියෙනවා. 316 එතනින් අපිට අදාළ අංකය ආවට පස්සේ අපිට එතනින් බහින්න පුළුවන්. ඒ නමත් එක්කම මේ රෙකෝඩින් එකක් යනවා. අපි ඉන්නේ දැන් මෙතන තේජෝ ස්ටේෂන් එකේ. අපි බහින්නේ මෙතන සුයොන් කියලා තියෙනවා. ඒක තමයි බහින්නේ. අවසාන ස්ටේෂන් එකට බහින්නේ. ट्रेन එක ආවා. අපිට ඒක තමයි යන්න තියෙන්නේ කියලා. දැන් අපි ट्रेन එකට ගොඩ වුණා. අපි ට්‍රේන් එකෙන් එළියට ආවා. දැන් ඔයාලා මේ පේන්නේ ට්‍රේන් එක අපෝ යනවා. අපි දැන් ආවා සුයොන් ස්ටේෂන් එකට. අපි ආවේ චිහාචොල් එකේ. චිහාචොල් එක ගොඩක් ස්පීඩ්. ඊට වඩා ස්පීඩ් KTX මම හිතන විදිහට මම දන්න විදිහට KTX එකට වඩා ස්පීඩ්. මෙතනින් එහාට අපිට යන්න තියෙන්නේ අපි යන්න ආපු තැනට යන්න තියෙන්නේ බස් එක. දැන් මම චිහාචොල් එකේ ඇවිල්ලා එතන මම මාර්ගෙන් පාරට යන්න තමයි හදන්නේ. එතෙන්දී අපි කාඩ් එකෙන් ආයෙ පේ කරන්න ඕන. එහෙම පේ කරේ නැත්නම් කෝච්චිය සම්පූර්ණ දුරටම අපිට මේ පේමන්ට් එක charge වෙනවා. අපි මෙතන පේ කරාට පස්සේ අදාළ ගමනට විතරයි අපිට පේමන්ට් එක charge වෙන්නේ. මම ඔයාලට පෙන්නන්න ඒක වෙන්නේ කොහොමද කියලා. කලින් වගේම තමයි මේ කලින් වගේම කාඩ් එක අල්ලන්න තියෙන්නේ. ඔටෝ බැංක් account එකෙන් සල්ලි කැපෙනවා. මේ තියෙනවා මේ කියොතොම් කාඩ්. ඒ කියන්නේ ප්‍රවාහන කාඩ් පත. ඒ කාඩ් එක මගේ ළඟ නම් දැන් නැහැ. මේ ඒ කාඩ් එකට සල්ලි දාගත්තට පස්සේ ලේසි
නැත්තම් මම නම් යන්නේ බෑන්ක් කාඩ් එකෙන්ම තමයි දිගටම ගියේ. මේ කාඩ් එක දැන් මගේ ළඟ නැහැ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මෙතනින් අපි එක්සිට් වෙන්නේ කියලා. මේ තියෙන්නේ එක්සිට් වෙන කවුන්ටර්ස්. මේ විදිහට මෙතෙන්ට මෙහෙම කාඩ් එක ඇල්ලුවා යන්න තියෙන්නේ. මේ ඔයාලා දකින්නේ දකුණු කොරියාවේ එක්ස්ප්‍රස් වේ සම්බන්ධ වීඩියෝ එකක්. මම මේ වීඩියෝ එක ගත්තේ ටැක්සි එක යන ගමන්. ලංකාවේ වගේම තමයි මේ හයිවේස් මෙහි තියෙන්නේ. බොහෝ දුරට මෙහි නඩත්තු කටයුතු සිදු කරන්නේ රෑට. ඒ කියන්නේ මහජනතාව ගොඩක් ගමන් බිමන් අඩුයිනේ රෑට. ඒක නිසා තමයි රෑට මේ නඩත්තු කටයුතු මේ කට්ටිය කරන්නේ. දවල්ට මම දැකලා තියෙන විදිහට නම් ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ එක්ස්ප්‍රස් වේ වල හෝ සාමාන්‍ය පාරවල් වල නඩත්තු කටයුතු දවල්ට සිදු කරන්නේ නැහැ. රෑට තමයි ගොඩක් දුරට මේ නඩත්තු කටයුතු අලුත් වැඩ කිරීම කටයුතු කරන්නේ. දකුණු කොරියාවේ ගොඩක් හයිවේස් වල තියෙන්නේ ETC ක්‍රමය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ටෝල් කලෙක්ෂන් එක. ඒ ක්‍රමයෙන් ගොඩක්ම කාලය ඉතුරු වෙනවා. බොහෝ දුරට ලංකාවේ නම් මම දැකලා තියෙන්නේ කටුනායක එක්සිට් එකේ විතරයි මේ විදිහට තියෙන්නේ ETC ලයින් එක. අනිත් එක්සිට් වල තියෙනවද කියලා මම දන්නේ නැහැ. දකුණු කොරියාව නම් බොහෝ දුරට ගොඩක්ම එක්සිට් වල තියෙන්නේ ETC ලයින් එක තමයි. ඉතින් මේ මම ඔයාලට ගෙනාවේ මේ දකුණු කොරියාවේ පොදු ප්‍රවාහනය සම්බන්ධ වීඩියෝ එකක්. දැන් මම මේ ගමනේදීම වීඩියෝස් 3ක් කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි පොදු ප්‍රවාහනය සම්බන්ධ වීඩියෝ එක. අනිත් දෙක ස්ට්‍රීට් ෆුඩ් ඇන්ඩ් ක්‍රිස්මස්. එහෙනම් ස්ට්‍රීට් ෆුඩ් වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. මගේ channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම. එහෙනම් හැමෝටම දරුවන් සරණයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඊළඟ වීඩියෝ එක ස්ට්‍රීට් ෆුඩ්